ඒ නිසා විදුලි බල මණ්ඩලයේ පරණ ආකෘතියෙන් තවදුරටත් යන්න බෑ. එනිසා අපි මේක කාර්යක්ෂම කිරීම සඳහා නව ආයතන පද්ධතියක් යෝජනා කරා. විදුලි ශාස්ත්‍රයේ ප්‍රධාන ශාස්ත්‍ර හතරක් තිබෙනවා. එක විදුලි ජනනීකරණය. ජනනීකරණ එක වෙනම ආයතනයක්. ඒගොල්ලෝ විදුලිය නිෂ්පාදනය කරනවා. ඊළඟ විදුලිය ගෙනියන එක සම්ප්‍රේෂණය කරන එක. ඒකට තව ආයතනයක්. ඊළඟ විදුලිය බෙදා හරින එක. ඒකට තව ආයතනයක්. ඊළඟ පද්ධති කළමනාකරණය කරන්න තව සමාජයක්. එතකොට මොකද වෙන්නේ? අපිට ජනනය කිරීමේ ගැටලුවක් තිබෙනවා නම් නිෂ්පාදන පිරිවැය වැඩි, ජනන ඉලක්ක යන්න ඕන. අපිට 2030 වෙනකොට මෙච්චර අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ අවශ්‍යතාවය හදන්න ඕන. ඒකට ඒ සමාගම මෙහෙවන්න පුළුවන්. අපේ සම්ප්‍රේෂණ පද්ධතිය අවශ්‍යයි. මේ තැන්වල බලාගාර හැදෙනවා නම් ඒ බලාගාරවල නිෂ්පාදනය කරන විදුලිය සම්ප්‍රේෂණය කරන්න ඕන. ඒකට මේ විදිහේ පද්ධතියක් අවශ්‍යයි. ඒතකොට ඒ අරමුණ කේන්ද්‍ර කරගෙන මේ සමාගම් වලට මෙහෙවන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? මේ වගේ කාර්යක්ෂමතාවය ගේන්න ඕන. ඒ නිසා පැරණි පන්නේම මේ ආයතන දුවන්න බෑ. ඒ නිසා නව වීවන්ට අපි මේ ආයතන පරිවර්තනය කරනවා. එහෙම තමයි කාර්යක්ෂමතාවය ගේන්න පුළුවන්. එහෙම නැතුව ගේන්න බෑ. කවුරු හරි හිතනම් පැරණි මණ්ඩලෙම අපි තියාගෙන යන්න ඕන කියලා. අපි තාත්තත් වැඩ කරේ කියලා. අපි මමත් වැඩ කරන්නේ මගේ පුතත් වැඩ කරන්නේ මොනුබුරත් ඒක තමයි. පරම්පරා ඉතිරිලිච්ච ආයතනයේ හැම ආයතනයක්ම ජනතාව වෙන්නේ. ඒ නිසා අපි කාර්යක්ෂම කරන්න පුළුවන් ආයතනවලට අලුත් ව්‍යුහන් අපි හඳුන්වා දෙනවා. ඒ නිසා අපි අභියෝගයක් තමයි මේ තිබෙන රාජ්‍ය යාන්ත්‍රණය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණ බවට පත් කරන්න. මම හිතන්නේ අපි ඒක සැලකිත ප්‍රමාණයක් කරමින් තිබෙනවා. තවත් සැලසුම් විශාල ප්‍රමාණයක් හදමින් තිබෙනවා.